මේ කොටසෙන් අපි සරලව කතා කරනවා what are the values. ඒ කියන්නේ values කියන්නේ මොනවද කියලා. දැන් අපි කලින් කතා කරා මේ cyber security වල values වල අන්තර්ගතය මොනවද කියලා. cyber security කියන විශේෂයේ values කියලා හඳුන්වන්නේ අපි මොනවද values කියලා තේරුම් ගන්නේ. ඒවේ අන්තර්ගත මූලික කරුණු. අපි ඒක සරලව පැහැදිලි කරා. දැන් අපි මුලින්ම කතා කරනවා මොනවද මේ what are the values කියන්නේ කියලා. අපි බලමු මොකද what are the values කියන එක තේරුම. What are values? Values important meter for action. Importance meter for action. අපි කරන ක්‍රියාවන් මැනීම සඳහා ඇති මීටර එකක්. එහෙනම් වැදගත් මීටර එකක් මොනවද? ක්‍රියාවන් මැනීම සඳහා යොදා ගන්නවා. ක්‍රියාවන් මැනීම සඳහා යොදා ගන්නා වැදගත් මිනුම් ක්‍රමයක්. නැත්තම් මීටර එකක් කියලා අපි values හඳුන්වන්න පුළුවන්. සරලව කිව්වොත් අපි කරන ක්‍රියාවන් මැනීම සඳහා යොදා ගන්නා මීටර එකක්. උදාහරණයක් තියෙනවා. Think of the value meter. දැන් මේක value meter එකක්. මේකෙන් අපිට මේ අපි කරන දේවල් මැනීමට හැකියාව තියෙනවා. value meter එකක්. ඒකේ මොන හරි අපි හිතන්නකො මීටර එකක් මේ වගේ කියලා. මෙහෙම යනවා ඒක 0 වලින් පටන්ගෙන 100 වලට යනකම් තියෙන්න පුළුවන්. එතකොට මේ මීටර එක මේකෙන් අපි කරන values මැනිය හැකියි. අපි උදාහරණයක් ගත්තොත් guide us in doing the right thing in online. අපි online නැත්තම් අන්තර්ජාලය භාවිතා කරනකොට මොනවද නිවැරදිව කරන්න ඕනේ ඒවා. ඒව මනින්න පුළුවන්. ඒ කියන්නේ ඒක අපිට සංඛ්‍යාත්මක විදියට මනින්න පුළුවන්. මෙන්න මේවා තමයි හොඳ දේවල්, මෙන්න මේවා තමයි නරක දේවල් කියලා අපිට මනින්න පුළුවන් ඒවා. එහෙනම් මේ හොඳ දේවල් මනින්න අන්තර්ජාලය භාවිතා කරනකොට අපි කළ යුතු දේවල් මැනීම සඳහා අපි කරන්න ඕන මොනවද කියලා අපි දැනගන්න ඕන. අනේ දැනගන්න ඕනේ මැනීම සඳහා යොදා ගන්නා මීටර එකක් තමයි මේ values කියලා කියන්නේ. ඒක සරලව කිව්වොත් importance meter for action. අපි සිදු කරන අන්තර්ජාලය භාවිතා කරනකොට සිදු කරන ක්‍රියාවන් මැනීම සඳහා යොදා ගන්නා මීටර එකක් තමයි මේ values කියලා අපි සඳහන් කරන්නේ. මම දැන් ඒක තේරුම් නැති අපි යමු ඊගා කොටසට. මොනවද තව මේ values වල අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා.